සුදුවෙන් ලසන්ත තාජුඩීන් කීත්නොයා උපාලිතෙන්නකෝන් පොද්දල ජයන්ත එක්නලිගොඩ එකම ක්‍රමයට තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. සම්මුතිත අද මේ හැම එකක්ම කලින් මේ තීන්දුව කළ ඉවරයිනේ. මේක රාජපක්ෂලා කාලේ මේක අහවලා කියලා තීන්දුව කළා. ඒ තීන්දුවට අවශ්‍ය සාක්ෂි රාජපක්ෂලා කාලේ නෙවෙයි ඒක තීන්දුව කාලේ නෙවෙයි. රාජපක්ෂලා කාලේ අනුරගේ කාලේ ඒ පිළිබඳව පරීක්ෂා කරන්න. දැන් මේ සිද්ධිය බලන්නකෝ. DIG ප්‍රසන්න නානායක්කාර කියනවා මේවා ලියලා හොයන්න ගිහිල්ලා මරුන් කන්නද හදන්නේ. තමුසෙට ලසන්තර වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙ ළමයි ඉන්නව නේද? අරුන්ගෙන් මරුන් කන්න නැතුව තමුසෙගේ සටහන් නෝට් පොත මට දීපන්. රාජපක්ෂගේ පාලන කාලය ඇතුළත සිදුවෙච්ච අඳුරු සිදුවීම් ජනවාරිය සලකන්නේ කළු ජනවාරියක් විදියට ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය තාජුඩීන්ට මොකද උනේ කීත්නොයාට මොකද උනේ උපාලිතෙන්නකොන්ට මොකද උනේ පොද්දල ජයන්තට මොකද උනේ එක්නැලිගොඩ තාම ඉන්නේ අතුරුදහන් ලැයිස්තුවේ මරලාද නැද්ද කියන ගාන දන්නේ නැහැ. එතකොට එකම දේ තමයි තාජුඩීන් ලසන්ත එක්නැලිගොඩ මේ විශේෂයෙන් මෙන්න මේ තුන පැහැදිලිව ඉලෙක්ෂන් වේදිකාවල අවුරුදු 15ක් තිස්සේ මේ කතා වෙනවා. එකම පරීක්ෂණ පවත්වන හැම කණ්ඩායමක්ම කියන්නේ මේ සෙට් එක මරලා තියෙන්නේ හෝ අතුරුදහන් කරලා තියෙන එකම විදියට එකම සෙට් එක එකම විදියට තමයි සාක්ෂි වසන් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. සමස්ත සිදුවීම් දාමේ වෙන්නේ රාජපක්ෂගේ කාලය ඇතුළත. සුදුවෙන් ලසන්ත තාජුඩීන් කීත්නොයා උපාලිතෙන්නකෝන් පොද්දල ජයන්ත එක්නලිගොඩ එකම ක්‍රමයට තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. සම්මුතිත ඔය කාරණා සම්බන්ධයෙන් 2015 ඉඳන් 20 වෙනකම් පරීක්ෂණ කටයුතු කෙරුවා. අද වර්තමාන ආණ්ඩුවත් තමන්ගේ මැතිවරණ වේදිකාවේ මේ පිළිබඳව කතා කරා පමණක් නෙවෙයි දැනුත් ලොකුවට කතිකාවතක් ගොඩනැගිලා මම දැක්ක නීතිපති දෙපාර්තමේන්තුවට පවා චෝදනාවක් නගලා තියෙනවා. මම මේ නීතිපති දෙපාර්තමේන්තුවට නගන චෝදනාව සාධාරණයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් මේ සම්බන්ධයෙන් රාජපක්ෂලට ඇඟිල්ල දික් කරලා අපේ පස්සේ යන අතරේ යම්කිසි වෙනත් හස්තයක් ක්‍රියාත්මක වෙනවද කියන කාරණේත් ආණ්ඩුව හොයන්න ඕනේ. මොකද හස්තේ ඒ කියන්නේ? මොකද ඒ පිළිබඳව ආණ්ඩුව හොයන්න ඕනේ. මොකද තේරෙන්නේ? අද සම්මුතිත අද මේ හැම එකක්ම කලින් මේ තීන්දුව කළ ඉවරයිනේ. මේක රාජපක්ෂලා කාලේ මේක අහවලා කියලා තීන්දුව කළා. ඒ තීන්දුවට අවශ්‍ය සාක්ෂි රාජපක්ෂලා කාලේ නෙවෙයි ඒක තීන්දුව කාලේ නෙවෙයි. රාජපක්ෂලා කාලේ අනුරගේ කාලේ ඒ පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ පිළිබඳව පූර්ණ නිගමනයකට ඇවිල්ලා සම්මුතිත පූර්ණ නිගමනයකට ඇවිල්ලා එක්නැලිගොඩ අතුරුදහන් වෙන්න හේතු දෙකක් කියනවා. එකක් තමයි ඕගොල්ලන්ගේ පවුල ගැන ලියපු පොත පවුල් ගස. අනෙක් පැත්තේ ඒවකට හිටපු ඕගොල්ලන්ගේම කැබිනට් ඇමතිවරයෙක්ගේ පෞද්ගලික පවුල් ජීවිතයක් ගැන ලියපු මේ කාරණා. ඔය කාරණා දෙක අතර තමයි දෝලනය වෙන්නේ. නෑනේ. පවුල් ගහන්න නැත්නම් මොකද ඕගොල්ලන්ගේ පවුල් තරම් ඒක පොතක් ලියන දෙයක් අපි පිළිගන්නවනේ. පොතක් නෙවෙයි. ඉතින් පොතක් ලියන මිනිස්සෙක් අපි තරහ වෙන්නේ නැහැ. පොතක් නෙවෙයි මේ පිටු 555 ලියන්න පුළුවන්. ඕගොල්ලන්ගේ පවුල් ගහගෙන. ඉතින් තමයි ඇයි අපි තරහ වෙන්නේ මිනිස්සයා එක්ක? ඒක හංගන්න ඕන කාරණයක් නෙවෙයි. ඉතින් ඕගොල්ලන් කාලේ තුර සුදුවෑන් සංස්කෘතිය මේ ඔක්කොම එන්නේ එකට රාජිත සේනාරත්න ඒක තමයි ඔය පුටුවේ වාඩ්ලම ඔහුගේ නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීම ගැන කිඹුල් කතාව. අහපු වෙලාව ඌ පැහැදිලිව කිව්වා එකෙන් අදහස් වෙන්නේ එක දෙයයි. ගෝඨාභය රාජපක්ෂ යටතේ අනීතික කණ්ඩායමක් වෙනම ඒ කියන්නේ හමුදාව මේ හරහම භාවිතා කළා ඝාතන කණ්ඩායමක් වශයෙන් පාවිච්චි කරා. අපි ගැන මාධ්‍යවේදියෙක් හෝ ආයතනයක් විවේචනය කිරීම සාමාන්‍ය දෙයක්. ඒක අදී ආපු කාරණයක් නෙවෙයි. අපේ කිසි කෙනෙක් එක්ක අපි හිතේ කහටක් නැහැ. අපේ පවුල් ගහ ගැන අමුතුවෙන් පොත් ලියන්න දෙයක් නැහැ. ඒකම මම කියන්නේ අපේ පවුල් ගහ ගැන ඕන කෙනෙක් දන්නවා. අපේ බාප්පා තාත්තා සීයාලගේ මල්ලේ අයියලා මල්ලා දේශපාලනය කරා කියන එක මේ පොත් ලියලා විවේචනය කරන්න ඕන කාරණයක් නෙවෙයි. අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ කියන එක. අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. පොත් ලියලා කරන්නේ සහ පානුක අපි කෙරෙහි චෝදනා නගපු තව කී දෙනෙක් ඉන්නවද? හැබැයි මම අහන්නේ ඒ කාරණා මත යැපිලා මේ පරීක්ෂණ කටයුතු වෙනත් මාර්ගයකට අරගෙන යන කුමන්ත්‍රණයක් යනවා. දැන් ඔබතුමා මේ ඝාතන වලට ජයන්තගේ ප්‍රශ්න තියෙන්නේ මේව ඔප්පු කරන්න එපයි. දැන් මේ ගොඩක් ඒවා පරණයි. ජනාධිපතිවරත් එක්ක කියනවා. අවුරුදු 15ක්. පොද්දල ජයන්තගේ ඇඳ ඉහපත් වාර්තාව. එව නැත්තම් බෙඩ් ටිකට් එක. නෑ. ඒක අතුරුදහන් වෙලා. ඊළඟට මේ ලසන්තගේ කොළඹ අධිකරණ වෛද්‍ය මේ මෘත ශරීරාගාරයේ තිබුණු තාජුඩීන්ගේ අත්‍යවශ්‍යම අස්ති කොටස් ටික නෑ. එතකොට දැන් මේවා කෝ ලසන්තගේ දිනපොත තමයි මේ පිළිබඳව ආණ්ඩුවට පුළුවන් පැහැදිලිවම පරීක්ෂණයක් කරන්න. හැබැයි මෙතන වැරද්ද මොකද්ද? මෙතන වැරද්ද මේ සියල්ලම පූර්ණ නිගමනයකට ඇවිල්ලා දේශපාලනීකරණය නෑ ඔබතුමා ඒ කාරණේ පැහැදිලි. දැන් චමත් පොතක් දෙන්න පොතකින් මේකේ ප්‍රධානම සැකකරු දෙන්නෙක් පහනුක. ඒවකට හිටපු කොළඹ DIG අනුරසේන නායක. ඔහු මිය ගිහිල්ලා මේකේ මේ විවෘත තීන්දුවක් දීලා දැඩි ප්‍රෙෂර් එකකින් වගේ විවෘත තීන්දුවක් දුන්නු තාජුඩීන්ගේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර. එයා මිය ගිහිල්ලා මේ එතකොට දැන් මිය ගිහිල්ලා තියෙන්නේ වෙනත් කාරණයක් මතද නැත්නම් නෑ ස්වාභාවික හේතු මත. නමුත් මං කියන්නේ එතකොට මේවා
චමුදිත දැන් මේ කොන්ස්පිරසි තියරිනේ. දැන් මේකෙන් අවසානය මොකද්ද වෙන්නේ? යම් කිසි ඇත්ත වශයෙන්ම යම් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක යට ගැහෙන එක නෙවෙයි. දැන් ඔබතුමා දැන් මේ පෞගේ මෑත දවස් ටිකේම විශේෂම ආందోලන තුන ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී සංවිධානත් ගියා නීතිපති කාර්යාලයට ගිහිල්ලා මේ ඉල්ලීම කරා විවිධ උත්තර තමයි ලැබුණේ. නීතිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශනිකුත් වෙන්නේ ඊට පස්සේ මම අහන්නේ ඔබතුමා මේ යුක්තියක් ඉටු වෙන්න ඕනේ නැද්ද? සාධාරණ ඉටු වෙන්න ඕනේ නැද්ද? මේ ඝාතන වලට මේ සම්බන්ධ වෙච්ච අය එළිදරව් කරන්න ඕනේ නැද්ද? ඒක බලාපොරොත්තු වෙන්නේ මොන ආණ්ඩුවකින්ද? නෑ පැහැදිලිවම දැන් ඔබතුමාලගේ ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒක පූර්ණ නිගමනයකට ඇවිල්ලා තමන් හිතන් ඉන්න හෝ තමන්ට දේශපාලන වාසියක් ලබා ගන්න හෝ තමන්ට වෙනත් දේශපාලනික වශයෙන් යම් මාවතකට මේක ඇදගෙන යන්න පරීක්ෂණ කටයුතු කෙරුවොත් කවදාවත් පූර්ව නිගමනයක් නෙමෙයිනේ මන්ත්‍රීතුමා දැන් මේ නීතිපති දෙපාර්තමේන්තුව නම් කරව පුද්ගලයන් 3 දෙනා නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලිව කියනවා මේක මේ ලසන්ත ඝාතනයට සම්බන්ධයි නෙමෙයි මේක ඇවිල්ලා ලසන්තගේ රියදුරා මේ පැහැරගෙනීම සම්බන්ධයි සහය පැමිණිල්ල දාලා තියෙන 2015 ඔව් හරි ඒක හරි පැමිණිල්ල දාන්නේ ඉතින් මේ ලසන්ත නැති වෙන්නේ 2009 මේ රියදුරාගේ 2015 ඒක හරි 2012 සිදුවීම වෙලා තියෙනවා මතන හරි දැන් මේ සිද්ධිය බලන්නකෝ DIG ප්‍රසන්න නානායක්කාර කියනවා මේවා ලියලා හොයන්න ගිහිල්ලා මරුන් කන්නද හදන්නේ. තමුසෙට ලසන්තර වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නව නේද? අරුන්ගෙන් මරුන් කන්න නැතුව තමුසෙගේ සටහන් නෝට් පොත මට දීපන්. මේ මූලික විමර්ශනය කරපු SI තිස්සසිරි සුගතපාලට DAG ප්‍රසන්න නානායක්කාර කියන්නේ. එතකොට දැන් මේවා විහිළු නෙමෙයිනේ. එතකොට කවුද මේ අරුන්ගෙන් මරුන් කන්න නැතුව? කවුද මේ අරුන් කියන්නේ? මේ හොයන්න ඕනේ නැද්ද? ඔබේ පවුල් ටාගට් කරලා නැහැ මෙතන? නෑ පැහැදිලිව අරුන් කියන්නේ කවුද? ඉතින් ඒ පිළිබඳව හොයන්න ඕනේ. බලේ තිබුණේ ඕගලන්ට ඒකයි අහන්නේ. බලේ තිබ්බේ පරිවට එක පුද්ගලයෙක්ව ඉලක්ක කරගෙන පරීක්ෂණ කටයුතු ඒ පැත්තට ගෙනියන්න උත්සාහ කරනවා නම් අර රාජතමුතුමාම කියන කතාවක් තියෙනවානේ පිප්පොකට් කාර්යය ගැන. රාජතමුතුමාම ප්‍රසිද්ධ කියපු කතාවක්. පිප්පොකට් කාර්යය පිප්පොකට් එක ගහලා ඉස්සෙල්ලම දුවන්නේ පිප්පොකට් කාර්යය. දුවලා කියනවා අන්න හොරෙක් දුවනවා කියලා පිප්පොකට් එක ගහපු එක දුවනවා. අනිත් සේරම පිප්පොකට් කාර්යය පස්සේ දුවනවා. ඉතින් ඒ වගේ ඒකයි මේකයි සම්බන්ධ මොකද? තමයි මේකේ නෑ පිප්පොට් කතාවයි මේකයි. කවුද දැන් පිප්පොට් කාර්යය සමහර දේශපාලන පක්ෂවල සන්නද්ධ පිප්පොට් කාර්යය කවුද? මේ හොර කියලා දුවන්නේ කවුද? මට තේරුන්නේ නැහැ කතාව. සන්නද්ධ හමුදා හිටපු දේශපාලන බලවේගයක් තියෙනවා. ඒ හින්දා කරුණාකරලා සන්නද්ධ හමුදාව මේ සන්නද්ධ බලකායවල තිබෙන දේශපාලන පක්ෂ තියෙනවා අපේ රටේ. ඒ හින්දා මේ ආණ්ඩුව පැහැදිලිවම මේ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතුයි. ඒ පරීක්ෂණය හමුදාතුන් දේශපාලන පක්ෂ මොකද මට තේරෙන්නේ ඔබ කියන්නෙත් නෑ මේ පරීක්ෂණය ක්‍රියාත්මක වෙන්න ඕනේ නිර්පාක්ෂිකව අපි 3 දෙනා ඉන්න ඕන ඔබ හැරෙනව hina වෙන විට තේරුම් ගන්නද එහෙමද අපි ඉන්න ඕන ඔබ hina වෙනකොට මේක වෙන්නේ නැති කියන්නේ නැත්තේ එහෙමද අපි මේ වර්තමාන ආණ්ඩුව අමූලික බොරු කියලා බලයට නෑ එහෙම කියන්න බෑනේ අමූලික බොරු කතා දැන් මේ නීතිපති දෙපාර්තමේන්තුව නම් කරපු පුද්ගලෝ එක්කෙනේ DIG ප්‍රසන්නානය අනිත් එකන ප්‍රේමානන්ද උදලාගම ඔහු තමයි හමුදා බුද්ධ්‍යංශයේ හිට මාණ්ඩලික සැරයන්වරයා ඔහු තමයි ලසන්තගේ රියදුරු තර්ජනය කරා කියලා අත්අඩංගුවට පත් වුණා 2016 ජූලි 16 වෙනිදා හඳුනාගෙන පෙරට්ටිය හඳුනා ගන්නවා හොඳම කාරණා මොකක්ද දන්නවද උපාලිට එන්න කෝන්ට පාර දීමේ සිද්ධියේදී හඳුනාගෙන පෙරට්ටුවේ ඉන්නේ මේ ප්‍රේමානන්ද උදලාගම්මයි එකම තැනකින් එකම සිස්ටම් එකට මේ සියල්ලම සිදු වෙන්නේ එකම තැනකින් තමයි එකම අතකින් මේ ඔක්කොම කරකැවෙන්නේ. ඒ පිළිබඳව ආණ්ඩුව පැහැදිලිවම පරීක්ෂණයක් කරනවා. ලසන්ත වික්‍රමතුංගගේ සිද්ධිය මේක නීතිපතිවරයාට හෝ නීතිපති දෙපාර්තමේන්තුව හැල්ලුවට ලක් කළා මේකට සාධාරණයක් වෙන්නේ නැහැ. පරීක්ෂණ කටයුතු කරන පොලිසිය නම් පොලිසිය පරීක්ෂණ කටයුතු කරන්න ඕනේ. ඒ පරීක්ෂණ කටයුතු කළා යවන සාක්ෂිමත් තමයි නීතිපති දෙපාර්තමේන්තුව හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ලසන්තගේ මුලින්ම කිව්ව ලසන්ත වෙඩි තියලා කියලා. හරිද? නමුත් ඔබ දන්නවනේ ලසන්ත වෙඩි තියලා නෙමෙයි කියලා. ඊට පස්සේ ගොඩ ගන්න ඕනේ නැවත ගොඩ ගන්න ආණ්ඩුව ගොඩ ගන්නවා. මේ අර බැටළුවන් මරන්න පාවිච්චි කරපු විශේෂ අර මොකද්ද මේ බෝල්ට් ගන්න එකක් තමයි පාවිච්චි කළේ කියලා තමයි කියන්නේ. දැන් මේකේ සමස්ත සිදුවීම් දිහා බලනකොට එක 2016 කෑගල්ල ප්‍රදේශයේදී හමුදා විශ්‍රාමික හමුදා සමාජිකේ මලසිරුර හමු වෙනවා. එතන ලියලා තියෙනවා මේ උදලාගම මේකට සම්බන්ධ නැහැ. ඕ වගේ කතාවක්. මේ කතා ඔක්කොම ඩ්‍රාමා කියලා ඔබට හිතන කවුරුහුන් හෝ විසින් මේවා ගෙතුවා කියලා. මට හිතෙන්නේ සම්මුතිත යම් සිදුවීම් සිද්ධ වෙච්ච කාරණා වසන් කරන්න පරීක්ෂණ කටයුතු වෙනත් අතකට යොමු කරන්න සලස්මක් තියෙනවා. පරීක්ෂණ කටයුතු වෙන පැත්තට කියන්නේ? ඒ දැන් නෙමෙයි එදා ඉඳන් ඝාතකයන්ට පැහැදිලිව. පැහැදිලිනේ. ඒ කියන්නේ අර හමුදාල්ලාරිය කතාවේ මම ආණ්ඩුවටත් කියන්නේ මම පොලිසියටත් කියන්නේ පූර්ණ නිගමන වලට එන්නේ නැතුව පරීක්ෂණ කරන්න. කරන්න. දැන් ඔබතුමාට අනුව කල්පනා කරොත් චමුතු මොකක්ද ලසන්ත වික්‍රමතුංග සහ රාජපක්ෂලත් එක්ක ලසන්තගේ අවසන් කාලේ තිබුණු ප්‍රශ්නේ මොකද්ද?
කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. හැබැයි මිග් 27 යානා 6ක් යුක්‍රේන මිලදී ගැනීමට උත්සාහ කිරීම කියන ඩීල් එක මුලින්ම අනාවරණය කරන්නේ ඉක්බාල් අතාස්. ඊට පස්සේ මේක දිගටම ඇදගෙන යන්නේ ලසන්ත වික්‍රමතුංග. ලසන්ත වික්‍රමතුංගට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අපහාස නඩුවක් දානවා බිලියන 1 වන්දිල්ලලා. ඒ වගේම මේ අතුරු තහනම් නියෝගයක් ගන්නවා. හැබැයි ලසන්ත නවත්තන්නේ මේ කතාව. උදයංග වීරතුංග ගෝඨාභය රාජපක්ෂ සහ බෙලිමිස් හෝල්ඩින් සමාගමත් එක්ක මේ ගනුදෙනුව. මේක තමයි රාජපක්ෂලා සහ ලසන්ත අතර ඇති වෙච්ච බරපතල විරසකයට හේතුව. නෑ කිසිසේත් නෑ සම්බන්ධ. ලසන්ත මහත්තයා එක්ක දේශපාලනික යම් වෙනස්කම් තිබ්බා. එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා හොඳ හිතවතෙක් කියනවා ලසන්ත. පැහැදිලිවම ලසන්ත වික්‍රමතුංග කියන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මගේ දේශපාලනික වශයෙන් වෙනස්කම් තිබ්බත් හොඳ හිතවතෙක්. හැබැයි ඔහු පැහැදිලි කතා කරලා තියෙනවා. ඔහු හැබැයි පත්තරෙන් ප්‍රශ්න කරා 2000 ඩොලර් බිලියන 1.2ක් වෙච්ච ගනුදෙනුව 2006 ඩොලර් බිලියන 2.4කට වැඩි වුණේ කොහොමද? G2G government to government කියලා බොරුවක් කළේ ඇයි? මේ ඉංග්ලන්ඩ් වල බෙලිමිස් හෝල්ඩින්ග්ස් කියන ආයතනයට LC එක People's Banking open කළේ කොහොමද? G2G නම් third party එකට සල්ලි ගියේ කොහොමද? මේ බෙලිමිස් මේක ඇත්තම මේ ප්ලේන් තින සමාගමක් නෙමෙයි භාණ්ඩ ප්‍රවාහන සමාගමක්. ඇඩ්‍රස් එකේ එහෙම ආයතනයක්වත් නැහැ. මේ වංචනික කතා ඔක්කොම මේ අය ප්‍රශ්න කළා ලසන්ත. ඒක තමයි ප්‍රශ්නය. නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. ජමදුත් ලසන්ත මහත්තයා විතරක් නෙවෙයි තව බොහෝ මාධ්‍යවේදීන් ඒ කාලේ නොඑක් කාරණා ලිව්වා. ලසන්ත තමයි ඇදගෙන ගියේ. නොඑක් අය ඇදගෙන ගියා ජමදුත් ඔයාලෝ අමුතු කාරණයක් නෙවෙයි. ප්‍රශ්න තියෙන්නේ මගේ එකම කාරණේ මම කියන්නේ අපිට ඒ කිසිම මාධ්‍යවේදියෙක් එක්ක හෝ පුද්ගලයෙක් එක්ක පෞද්ගලික මනාපකමක් තියාගන්න කිසිම එකක් ලසන්තගේ ඝාතකයෝ දැනගෙන ඔබ රාජපක්ෂලගේ හැටියක්ලු රාජපක්ෂලත් එක්ක හිටපු මිනිස්සු කොහොම හරි දකින්නවා කියන එක. ඒක රාජපක්ෂලගේ හොඳ හෝ නරකට බලපාන දෙයක් කියලා කියනවා. රාජපක්ෂලා දන්නවා කවුද ඒක කළේ කියලා, කොයි කැම්ප් එකෙන්ද ගියේ කියලා, කොතනද බෝල්ට් ගන් එක බැටළුව මරණ තිබුණේ. නමුත් රාජපක්ෂලා ඒ අවසන් මොහොත වෙනකම් මේ පුද්ගලව රකින්නවා කියලා තමයි කියන්නේ. නෑ ජමදුත් අපි යම් කිසි කෙනෙක් වැරද්දක් කරලා තියෙනවා නම් විශේෂම අපරාධ නීතිය කඩලා තියෙනවා නම් අපි ඔහුව රකින්න සූදානම් නෑ. අපි දන්නවා. මේ සිද්ධිය ගැනම ශ්‍රීපති සූර්යාරච්චි අල්ලස් කොමිසමට යනවා. ඒක විභාග වෙන්න ඔන්න මෙන්න තිබෙදී ශ්‍රීපති සූර්යාරච්චි අනුරාධපුරයේදී අනුතරකේ මේ යනවා. ඒ විතරක් නෙමෙයි මේක විභාගයට ගන්න දවස් දෙකක් තිබෙදී PSN රණසිංහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිම කාර්යභාරයක් නොමැති ඩෙස්ක් එක පුටුවක් නැතුව ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා ජනාධිපති කාර්යාලයට. මේ ඔක්කොම හමු සිදුවීම් කියලා හිතන්න කියලාද ඔබ කියන්නේ? සමහර ඒ පිළිබඳව මම ඒක කියන්නේ. දැන් මේ අපි පූර්ණ නිගමන වලට අවිල්ලානේ කතා කරන්නේ. ඒ හින්දා පූර්ණ නිගමන වලට මේ කතා කරන්නේ. නෑ පූර්ණ නිගමන වලට එන්නේ නැතුව පොලිසිය පරීක්ෂණ කටයුතු සාධාරණය කරා නම් හරි. දැන් ඔබතුමාට මෙහෙම හිතෙන්නේ නැද්ද? චමතු මොකක්ද දෙන දැන් ඔබතුමාට අනුව මේක කල්පනා කරමුකෝ අපි. ඔබතුමාලාගේ ආණ්ඩුව හොඳින් ක්‍රියාත්මක වෙනවා. යුද්ධය ජයග්‍රහණය කරලා රට සංවර්ධනය කරලා මහින්ද රාජපක්ෂ මහත්මයා විශාල කාර්යභාරයක් කරගෙන එනවා. ඒ එනකොට උපක්‍රමයක් හැටියට කුමන්ත්‍රණයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන් රාජපක්ෂලගේ දේශපාලනය නැති කරලා දාන්න. දැන් ඔබතුමාම කියන්නේ දේශපාලන සන්නද්ධ කණ්ඩායම් තියෙන පක්ෂ තිබුණා කියලා සැලසුමක් සකස් කරලා මේ ආණ්ඩුවට එරෙහිව විවේචනයන් ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ඝාතනය කරලා. ඔබතුමාට එහෙම හිතෙන්නේ නැද්ද? අපි එහෙම කල්පනා කරන්නේ නැද්ද? මේක අපිට තියරියක් හදන්න පුළුවන් පානුක. හැබැයි තියරිය හැදීම නෑ මොකක් හරි එකක් දැන් ඔබතුමාලා මේක එලිදරව් කරගන්න නෑ ඔබ අවස්ථාවේ කියනවා මේ කුමන්ත්‍රණයක් සම්බන්ධ. නෑ පැහැදිලිවම යම් කුමන්ත්‍රණයක් තියෙනවා. හැබැයි මම ඔකට තියරියක් හැදුවා කියලා මේකට සාධාරණයක් වෙන්නේ නෑ. හරි මේ අපි මේක මම තියරියක් හැදුවොත් සම්මුතිත වෙන්නේ තියෙන තියරියට තව කතාවක් මම ගොතන එක පමණයි. ඊළඟට යන්න ඕන මම එතනින් පස්සේ මේ කතාවට එන්න නිසා මේකත් අහලම යන එක හොඳයි. තාජුදීන් හම්බෙලා ඇතිනේ. ඔව්. යාළුවෙක්. ඒකට සෙල්ලම් කරලා තියෙනවා. ඒකට සෙල්ලම් කරලා. තාජුදීන්ගොයි මේ මල්ලිලා අතර තුන ආරවුල මොකද්ද? කිසිම ආරවුලක් නැහැ. එහෙනම් තාජුදීන්ගේ අනතුර මුලින්ම රියානතුරක් විදියට නාරායන්පිට පොලිසිය දැන් ඔබ අහනෝනේ සමහර වසන්ත දන්නේ කොහමද? රාජ ආරක්ෂක ඇමති දන්නේ කොහමද කියලා රියානතුරක් කියලා පූර්ව නිගමනයකට නාරායන්පිට පොලිසිය ඇවිල්ලා තිබුණේ කොහමද? ඒ පිළිබඳව සම්බන්ධිත නාරායන්පිට පොලිසියෙන් අහන්න ඕනේ. මොකද අපි තාජුදීන් අතර කිසිම හිවිරසකයක් නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ තාජුදීන්ගේ අනතුර රියානතුරක් කියලා වහපු ෆයිල් එක 2015 යහපාලන ආණ්ඩුව නැවත මේ ගොඩ ගන්නවා. අජිත් එන්නකෝන් අධිකරණ විශේෂ වෛද්‍යවරයා තමයි කියන්නේ මේක රියානතුරක් නෙමෙයි මේක ඝාතනයක් කියන එක. එමනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. එතකොට CCTV සොයා ගන්න විට පැහැරගෙන යන දර්ශන තියෙනවා. ඩිෆෙන්ඩර් රථයක් පිටිපස්සෙන් ගිහිලා තියෙනවා. හබර්නේදී හම්බ වෙන 3 පාරක් ඒ ඩිෆෙන්ඩර් රථේ පාට වෙනස් කරලා තියෙනවා. ඒ ඩිෆෙන්ඩර් රථේ අයිති මේ මොකද්ද කාල්ටන් මේ ළමා මේ පෙරපාසලට. නෑ චම්ද ඒ පටලවගෙන කාරණා කීපයක් පටලවගෙන කතා කරන්නේ. හැබැයි මම වගකීමකින් අදටත් කියන්නේ මේ ආණ්ඩුව මේ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද තදුරීන් සම්බන්ධයෙන් තියෙන චෝදනාව නිකන් නිකරුණේ පුද්ගලයන්ට චෝදනා කිරීම සාධාරණ නෑ.
සයික ඌට කරන අසාධාරණයක්. මොකද පැහැදිලිවම තදුරීන් සහ අපි අතර කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. අපි එක රග සෙල්ලම් කරා, අවුරුදු ගාණක් සෙල්ලම් කරා. අඩුව රග පිටේනේ ප්‍රශ්නයක් තිබෙත් නැහැ. මොකද අපි බොහෝ අවස්ථාවල එක ඉස්කෝලේ සෙල්ලම් කරලා එක ක්ලබ් එකේ සෙල්ලම් කරා.